මේ දවස්වල අපේ රටේ දරුවන් අතර බහුලව ඇති වෙන රෝගයක් තමයි ඉන්ෆ්ලුවෙන්සා කියන්නේ. සාමාන්‍ය සෑම අවුරුද්දකම දෙපාරක් මේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය හැදෙනවා. අප්‍රේල් මැයි මාසවලත් ඒ වගේම නොවැම්බර් දෙසැම්බර් වගේ මාසවලත් තමයි මේ රෝගේ අපේ රටේ වැඩිපුරම පැතිරලා යන්නේ. කුඩා දරුවන්ට මේ රෝගේ හැදුනහම ටිකක් අමාරුයි. සාමාන්‍යයෙන් හැදෙන කැස්ස සෙම්ප්‍රතිශා උනට වඩා මේ රෝගේ හැදුනහම දරුවන්ට ටිකක් අමාරු වෙනවා. ඒ වගේම මේ රෝගේ ඉතා ඉක්මනින් බෝ වෙනවා. හැබැයි මේ රෝගේ හැදුනට පස්සේ 100%ක්ම සුව කරගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය ගැනයි. මුලින්ම බලමු මේ රෝගේ බෝ වෙන්නේ කොහොමද කියලා. මේ රෝගේ බෝ වෙන්නේ ආසාදනය වුණ පුද්ගලයෙකුගේ සෙම බිඳිති මගින්. ආසාදනය වෙච්ච පුද්ගලයෙක් කහිනකොට, කිවිසුම් යවනකොට, කතා කරනකොට එයාගෙන් පිට වෙන සෙම බිඳිති මගින් නිරෝගී පුද්ගලයෙකුට මේ වෛරසය ඇතුල් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ සෙම බිඳිති යම් යම් මතු පිටවල් වල තිබිලා අපි අතින් අල්ලලා අපේ ඇස්, නාසය, කට, මුහුණ වගේ තැන් ඇල්ලුවට පස්සෙත් මේ රෝගේ බෝ වෙන්න පුළුවන්. කුඩා දරුවන්ට වැඩිපුරම හැදෙන්නේ මෙන්න මේ විදිහට. දැන් අපි බලමු මේ රෝගයේදී ඇතිවෙන රෝග ලක්ෂණ මොනවද කියලා. මේ රෝගේ හැදුනට පස්සේ එකවරම රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට වාගේ දරුවා හොඳට උදේ ඉඳන් සෙල්ලම් කර කර ඉඳලා හිටි හැටියෙම හවස් වෙනකොට උණ ගන්න පුළුවන්. රෝගේ හැදිලා මුල් දවස් දෙක තුනේ තද උණ එන්න පුළුවන්. ඒ වගේම කැස්ස, සෙම්ප්‍රතිශා, උගුරේ ඇති වෙන වේදනාවත්, නාසයේ සිර වෙන ගතියත් ඇති වෙන්න පුළුවන්. මාංශ පේශි වල ඇති වෙන වේදනාව නිසා මුළු ඇඟම රිදෙන්න ගන්නවා. ඒ වගේම දැඩි හිස කැක්කුමක් ඇති වෙන්නත් පුළුවන්. සමහර දරුවන්ට වමනයේ පාචනය වගේ තත්ත්වයන් ඇති වෙන්න ඉඩ තියෙනවා. කිසිම කෑමක් බීමක් ගන්නෙත් නැහැ. බොහෝ විට මේ රෝග ලක්ෂණ සාමාන්‍ය සතියකට වඩා අඩු කාලයකදී ඉබේම හොඳ වෙනවා. හැබැයි සමහර දරුවන්ට යම් යම් සංකුලතා ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඉන්ෆ්ලුවෙන්සා රෝගයේදී ඇති වෙන්න පුළුවන් සංකුලතාවයක් තමයි නියුමෝනියාව කියන්නේ. ඒ වගේම සමහර වෙලාවට වයස 5ට වඩා අඩු වයසේ දරුවන්ට මේක හැදුනහම රෝහල් ගත කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම දැනටමත් යම් යම් නිදන්ගත රෝග තියෙන දරුවන්ට උදාහරණයක් විදිහට ඇදුම රෝගය, වකුගඩු සම්බන්ධ රෝග වගේම පිළිකාමයේ තත්ත්වයන් තියෙන දරුවන්ටත් මේ රෝගේ හැදුනහම සංකුලත ඇති වෙන්න වැඩි ඉඩක් ඇති වෙනවා. ඔබේ දරුවට හැදිලා තියෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයද කියලා හරියටම දැනගන්නේ කොහොමද? අත්දැකීම් තියෙන පළපුරුද්දක් තියෙන වෛද්‍යවරයෙකුට නම් මේ රෝග ලක්ෂණ දැක්ක ගමන්ම මේ රෝගය හඳුනා ගන්න පුළුවන්. නමුත් හරියටම දැනගන්න නම් අපිට ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කරන්න වෙනවා. දරුවගේ උගුරෙන් හරි නාසයෙන් හරි ගන්න සෝබ් එකකින් තමයි මේ පරීක්ෂාව සිදු කරන්නේ. මේ පරීක්ෂණයෙන් පුළුවන් දරුවට හැදිලා තියෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයද නැද්ද කියලා හරියට හඳුනා ගන්නත්, ඒ වගේම හැදිලා තියෙන්නේ මොන ප්‍රභේදයෙන්ද කියලා හඳුනා ගන්නත් පුළුවන්. මොකද ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ප්‍රභේද කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් දරුවන්ට වැඩිපුරම හැදෙන්නේ A, B, C කියන ප්‍රභේද වලින්. සමහර වෙලාවට දරුවගේ රුධිර පරීක්ෂාවක් සිදු කරන්න පුළුවන්. ඊට අමතරව නියුමෝනියා තත්ත්වය තියෙනවද කියලා බලන්න සමහර විට පපුවේ එක්ස්රේ පරීක්ෂණයක් සිදු කරන්න වෙනවා. ඉතින් මේ රෝගෙට තියෙන ප්‍රතිකාර ගැන කතා කරනවා නම් මේ රෝගය සඳහා විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රමයක් කියලා එකක් නැහැ. දරුවගේ උණ පාලනය කරන්න නියමිත මාත්‍රාවට අනුව පැරසිටමෝල් ඖෂධය ලබා දීමත්, ඒ වගේම දරුවට හැකිතරම් දියර වර්ග පානය කරන්න දීමත්, දරුවා විවේකීව තබා ගැනීමත් ඉතාම වැදගත්. සමහර දරුවන්ට ඇතිවන తాවකාලික හති තත්ත්වය නිසා සමහර දරුවන්ව නෙබියුලයිස් කරන්න, එහෙම නැත්නම් දුම් අල්ලන්න සිදු වෙනවා. ඒ වගේම කැස්ස පාලනය කරන්න කැස්සට දෙන පැණියක් දෙන්න පුළුවන්. හොඳින් මතක තියාගන්න මේ රෝගය සඳහා ඇන්ටිබයොටික්ස් එහෙම නැත්නම් ප්‍රතිජීවක ඖෂධ ලබා දීමෙන් කිසිම ප්‍රයෝජනයක් ඇතිවන්නේ නැහැ. හැබැයි විශේෂිත අවස්ථාවලදී විශේෂයෙන්ම රෝහල් ගත කරලා ඉන්න දරුවන්ට වෛද්‍ය උපදෙස් මත සහ වෛද්‍ය අධීක්ෂණය මත මේ රෝගය සඳහාම වූ විශේෂිත බෙහෙතක් ලබා දෙනවා. ඇත්තට මේක ඇන්ටිවයිරල් ඩ්‍රග් එකක්. ඒ කියන්නේ වෛරස් ආසාදනයට විරුද්ධව දෙන බෙහෙතක්. ඒ ඖෂධය අපි හඳුන්වන්නේ ඔසෙල්ටමිවිර් කියලා. මේක ආවට ගියාට දෙන බෙහෙතක් නෙමෙයි. දැන් අපි බලමු කොහොමද අපේ දරුවන්ව මේ රෝගෙන් ආරක්ෂා කරගන්නේ කියලා. දරුවන්ට හැකි සෑම වෙලාවකම මාස්ක් එකක් එහෙම නැත්නම් මුව ආවරණයක් පළඳින්න කියන්න. දරුවන්ගේ දෙයත් නිතර නිතර සෝදන්න. පාසල් ගිහිල්ලා ආවට පස්සේ එහෙම නැත්නම් පෙර පාසල් ගිහිල්ලා ආවට පස්සේ දරුවා අනිවාර්යයෙන්ම හොඳින් නාවන්න. දරුවට මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් දරුවව අනිවාර්යයෙන්ම ගෙදර තියාගන්න. ඊට අමතරව මෙවැනි රෝග ලක්ෂණ තියෙන පුද්ගලයන්ගෙන් දරුවන්ගෙන් ඔබේ දරුවා පුළුවන් තරම් ඈත් කරලා තියාගන්න. වැඩිපුර සෙනගින්න තැන්වල දරුවා අරගෙන යන්න එපා. දැන් අපි බලමු ඉන්ෆ්ලුවෙන්සා හැදෙන්නේ නැති වෙන්න දරුවන්ට දෙන්න තියෙන වැක්සීන් එක මොකක්ද කියලා. ඉන්ෆ්ලුවෙන්සා රෝගේ හැදෙන්නේ නැති වෙන වැක්සීන් එකක් තියෙනවා තමයි. හැබැයි මේ වැක්සීන් එක සාමාන්‍යයෙන් දරුවෙකුට අවුරුද්දකට සැරයක්වත් දෙන්න වෙනවා. මොකද මේ වෛරස් එක සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක් වෙනස් වෙනවා. ඉතින් වැක්සීන් එක හදන්නේ අන්නේ වෙනස් වෙන වෛරස් වලට අදාළවයි. ඒ නිසාම දරුවට අවුරුද්දකට සැරයක් මේ වැක්සීන් එක දෙන්න වෙනවා. ඒ වගේම තමයි අපි මේ වැක්සීන් එක අවුරුද්දකට සැරයක් දෙනකොට හරියටම ඒ අවුරුද්දට අදාළව තියෙන වෛරස් එකට හදපු වැක්සීන් එකද කියලාත් අපි හරියටම දැනගන්න ඕනේ. මේ වෙනකොට මේ වැක්සීන් එක අපේ රටේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ. මේක පාවිච්චි කරන්නේ බොහෝ වෙලාවට පෞද්ගලික අංශයේ පමණයි. ඊට අමතරව යම් යම් නිදන්ගත රෝග තියෙන දරුවන්ට මේ වැක්සීන් එක භාවිතා කරන්න පුළුවන්.
බොහෝ වෙලාවට මේ වැක්සින් එක අවුරුද්දකට සැරයක් ලබා දුන්නත් බොහෝ දරුවන්ට මේ රෝගේ හැදින්න ඉඩ තියෙනවා. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා කියන්නේ භයානක රෝගයක් නෙමෙයි. ඒ ගැන ඔබ අනවශ්‍ය බියක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නෙම නැහැ. ඉතින් මම හිතනවා ඉන්ෆ්ලුවෙන්සා රෝගය ගැන ඔබ දැනගත යුතු කරුණු සියල්ලම ඔබ දැන් දැනගන්න ඇති කියලා. අනිත් අයටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් මේ වගේ අලුත් කරුණුත් එක්ක අලුත් වීඩියෝ එකකින් අපි ඉතා ඉක්මනින් නැවත හමු වෙමු.